යාළුවනේ අවුරුදු සරුයිද? මේ දවස්වල හැමෝම අහන දේ ඕකනේ. මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියපුවම අපිට මතක් වෙන්නේ රසකැවිලි පිරුණු මේසයක්, එතනින් ගියපම රතිඤ්ඤ පත්තු කරනවා, බමර චක්‍ර පත්තු කරනවා, එතකොට අවුරුදු පීඩා කරනවා. ඔය වගේ දේවල් මතක් වෙන්නේ. ඉතින් මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ අපි මොකක්ද? සතුට, සමගිය, සමාදානය, පවුලේ එකමුතුකම. මේ වගේ දේවල්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැතුව ඇති මේ සතුට කියන දේ පිටිපස්සේ විද්‍යාත්මකව ගත්තොත් එහෙම ශරීරයේ තියෙන අභ්‍යන්තර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔක්සිටොසින් කියලා හෝමෝනේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ සතුට කියන දේ ඇති වෙන්න හේතුව. මේ ඔක්සිටොසින් කියන හෝමෝනේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමක් තමයි අපි මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලින් කරන්නේ. ජ්‍යොතිෂයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන මේ මොහොත අපේ මිනිස්සු සබාදාමත් එක්ක එකට එකතු වෙලා අස්වනු නෙලා ගැනීම සමරපු පවුලේ බැඳීම බෙදාගත්ත සමරපු කාලයක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. සිංහල දෙමළ ભેදයකින් තොරව හැමෝම එකට එකතු වුණු මේ අවස්ථාවට එවකට 1885 බ්‍රිතාන්‍ය රජයෙන් පවා අපිට රජයේ නිවාඩු දිනයක් බවට පත් කළා. නමුත් මතක තබා ගන්න මේ ඔක්සිටොසින් නොහොත් මේ සැබෑ සතුට කියන දේ ඇති වෙන්නේ අපි වියදම් කරන සල්ලි වලින් නෙමෙයි. අපි එකිනෙකාට දක්වන ආදරය, අනුකම්පාව, බෙදා හදා ගැනීම වගේ දේවල් වලින් තමයි මේ සතුට කියන දේ ඇති වෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ සැබෑ සතුට විඳින්න ලොකු වියදම් ඕනේ නැහැ. පවුලේ බැඳීම තිබුණාම හොඳටම ඇති. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලට මතක ඇති මෑතකදී ලංකාව ලොකු ව්‍යසනයකට ලක් වුණා. ඒ තමයි චිත්‍රාක් සුලිකුණාට හේතුව. මේ වෙනකොට අම්මා තාත්තා නැති ළමයි කී දහයක් ඇද්ද? ළමයි නැති වෙලා ඉන්න අම්මලා තාත්තලා කී දහයක් ඇද්ද? පවුල පිටින්ම මේ ලෝකෙන් නැත්තරම නැති වෙලා ගිය පවුල් කී දහයක් ඇද්ද? ඒ වගේ පවුල් දන්න කට්ටිය තාම ජීවිතවලට ඉන්නවනම් අන්න ඒ වගේ අසරණ මිනිස්සුන්ට අවුරුදු නෑ මේ වෙනකොට. එලගේ පවුල් පිටින්ම නැත්තරම නැති වෙලා, ගෙවල් පවා නැති වෙලා. ඒ වගේ මිනිස්සු දන්න තැන තියෙනවා නම් ඔයාලා ගමෙත් ඉන්නවනේ ඒ වගේ මිනිස්සුන්ට පිට වෙන්න. තමන්ගේ පවුලේ සමගිය වගේම තමයි අන්‍යයන්ගේ සතුට ගැන අපි හිතන්න ඕනේ. ඒක තමයි අපේ ආගමෙන්, අපේ ජාතියෙන් අපි බෙදා හදා ගන්න ඕනේ. අපේ මිනිස්සුන්ට සති දෙකක් යනකොට හැමදේම අමතකයි. සුනාමි ආවා මිනිස්සුන්ට අමතකයි, යුද්ධයක් තිබ්බා මිනිස්සුන්ට අමතකයි. ඒ හැමදේම අමතකයි. දැන් මේ ළඟදී තිබ්බ මේ ව්‍යසනෙත් මිනිස්සුන්ට දැන් අමතකලා තියෙනවා. ඒ දේවලුත් ඔයාලා මතකයේ තබා ගන්න ඕනේ. ඒ දේවලුත් මතකයේ තබාගෙන ඒ වගේ අසරණ මිනිසුන්ට පිහිට වෙන එක තමයි ඇත්තටම අපේ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ආන් ඒ වගේ දෙයක්. ඉතින් මේ අවුරුද්දේදී අපි ලොකුවට වියදම් කරන දෙයට වඩා අපි පවුලේ බැඳීම, සතුට, ආදරය බෙදා ගැනීම මත අපි සතුට හොයන අවුරුද්දක් ගත කරමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරනවා මම. එහෙනම් අපි ඊළඟ